guys කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්නවා ඇති කියලා මොකද ගිය දවස් ටිකේ වුණ අපදාවලින් හැම කට්ටිය පරිස්සම් වෙලා ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඉතින් ගොඩ දවසකින් vlog එකක් අරන් ආපු නැති නිසා මම හිතුවාද ඊවිනිං vlog එකක් අරගෙන එන්න. ඉතින් දැන් වෙලාව හරියටම හවස 6යි. 6ට පටන් ගන්න හිතුවේ ගොඩක් vlog එක අදින්න ඕන නැති නිසා. ඉතින් හරියටම දැන් 6 නිසා අපි එහෙනම් ස්ටාර්ට් කරමු. මං අද ගොඩක් වෙලා අපේ බල්ලෝ දෙන්නත් එක්ක සෙල්ලම් කරගෙන හිටියා. ඒක නිසා දැන් කොහොමත් 6 කියන්නේ මං හැමදාම මේ වෙලාවට ෆ්‍රෙෂ් වෙනවා. ඉතින් අපි වොෂ් එකක් දාගෙන එහෙම හම්බෙමු. ඔන්න මගේ වැඩ ටිකක් කරගෙන ගේ තස් කරලා දැන් ඉතින් මොකද කරන්නේ? දැන් ඉතින් කාලා බීලා සේරම කරලා සිරසේ කැච් පොයින්ට් බලන ගමන් ඉන්නේ. මේක බලන්න කැමති අය කෝ බලන්න. ඔන්න ඒකත් බලලා ඉවර වුණා. මම පොඩි කාලේ ඉඳලා හුරු වෙලා හිටපු දෙයක් තමයි ඩයරි ලියන එක. ඉතින් මම ඒවැ ලියන්නේ අද දවස් මොනවද වෙන්නේ මම මොනවද කරේ කෑවේ බිව්වේ එතකොට අපි ට්‍රැවල් කරාම එදා දවසේ වෙන දේවල් ඒ හැම දෙයක්ම මම චූටි කාලේ ඉඳලම ලියනවා. ඉතින් දැනුත් ඒක ලියන ගමන් තමයි ඉන්නේ. ඒකත් ලියලා ඉවර වෙලා මම ගියා ඩ්‍රාමා එකක් බලන්න. දැන් මම වීඩියෝ එක ස්ටොප් කරනවා මොකද දැන් ගොඩක් රෑ වෙලා. මම දන්නවා ඊවිනිං vlog එක ගොඩක් එන්ජොයි කරන්න පුළුවන් වීඩියෝ එකක් නෙමෙයි. මොකද හවසට ඉතින් එච්චර කරන්න වැඩකුත් නැහැ. ගොඩක්ම කරන්න ඉතින් ඔය මොන හරි තියෙන වැඩක් කරනවා නැත්නම් ටීවී බලනවා වීඩියෝ එකක් බලනවා. එතකොට හිතුනහම පාඩම් කරනවා. මේ වීඩියෝ එක මුලින් ඉඳලා අන්තිම වෙනකම් බලන් හිටිය ඔයාට ගොඩාක් thank you. ඇත්තටම guys මම pink color food challenge එකක් කරලා තිබ්බේ. ඉතින් මේ මම ඒක එඩිට් කරන්න කම්මැලි නිසා ගැලරියේ තියලා තිබ්බා. පස්සේ එඩිට් කරලා YouTube එකට අප්ලෝඩ් කරනවා කියලා. ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙලා හින්දා ඒ ඔක්කොම ටික ඩිලීට් වෙලා දැන් හොයාගන්න විදිහක් නැහැ. ඉතින් ආයෙමත් පාරක් කරලා දානවා කියලා තමයි මම ප්ලෑන් කරන් ඉන්නේ. එහෙනම් ඊළඟ vlog එක අරන් යනවා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.